Finding the origins of the glorious brand that took native Ayurveda to the world, melding with the indigenous Hela culture to aggrandize Sri Lankanness in a global scope. Here we unveil the story of this regal family. Beam Hela Osu Products. Established in 1984, Beam Hela Osu Lanka Private Limited debuted in the market without being solely profit-driven. Based on their professional expertise and their core practice of manufacturing medicines to garner the trust of indigenous therapeutic doctors and to ensure the well-being of patients, the Beam enterprise debuted in the market. The Beam Hela Osu products are manufactured utilizing native methods and modern technology according to ISO and GMP standards, under the direction of a panel of expert doctors and a qualified staff, whilst preserving the natural goodness, doing a tremendous job to facilitate the well-being of each and all, from infants to adults. The Beam enterprise currently thrives in their journey. Beam Hela Osu Lanka Private Limited was commissioned according to a concept by Dr. Bandula Ratnasiri Pieratna and Dr. Gunavati Rubasinghe, who graduated from the Institute of Indigenous Medicine affiliated to the University of Colombo. The dyad's unabated efforts progressively led the brand to be preeminent in a highly competitive market, winning the trust of numerous locals and foreigners. මම 1976 අවුරුද්දේ තමයි රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරයෙක් හැටියට පාස් අවුට් වුණේ. ඒ පාස් අවුට් වෙලා මම පුද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදෙන අතරතුර මම කල්පනා කරා ඖෂධ නිෂ්පාදනයට පිවිසෙන්න ඕනයි කියලා. එහෙම අදහස් කරගෙන තමයි මම බීම් ක්‍රීම් කියන ඖෂධයකින් තමයි ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය පටන් ගත්තේ. අතර මම කල්පනා කරේ නැහැ ව්‍යාපාරිකයෙක් වෙන්න. මම කල්පනා කළේ වෛද්‍ය වෘත්තියේ වෛද්‍යවරුන්ට ගැළපෙන වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්ති නාමය පවත්වාගෙන යන්න පුළුවන් විදිහට මේ ක්ෂේත්‍රය පවත්වාගෙන යන්න තමයි මම අදහස් කරේ. ඒ අදහස ඔළුවේ තියාගෙන කටයුතු කරපු නිසා මම හිතනවා අද මේ වෙනකොට අපි ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඉතාම දියුණු තත්යකටපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි කල්පනා කරේ ඖෂධයක් අපි හදන්නේ රෝගීන්ගේ ප්‍රයෝජනවලට රෝගීන්ට ප්‍රයෝජන සඳහා හදනවා නම් ඒක අනිවාර්යෙන් ප්‍රමිතිගත ඖෂධයක් වෙන්න ඕනේ. මම දරුවන්ට කියලා තියෙන්නේ මේක ව්‍යාපාරයක් කියලා හිතන්න එපා. මේක සමාජ සේවයක් වශයෙන් හිතලා ඖෂධ නිෂ්පාදනය කරන්නේ රෝගීන්ට කියන කාරණාව මුල් කරගෙන කටයුතු කරන්න කියන එක තමයි මම එදත් අදත් විශ්වාස කරගෙන යන්නේත් කටයුතු කරන්නේ. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන බීම් නිෂ්පාදන විදේශීය වෙළඳපොළ කරා රැගෙන යාම තුළින් වාර්ෂික විදේශ විනිමය රට තුළට රැගෙන ඒම අප සමාගම විසින් සිදු කරන අතර එමගින් ඍජු හා වක්‍ර රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි කර ඇති අතර අනාගතයේදී මේ තවත් වැඩි දියුණු කිරීමට අප කණ්ඩායම කැප වී සිටී. බීම් හෙල ශ්‍රී ලංකා සමාගම නවීන තාක්ෂණයත් පාරම්පරික උරුමයක් ඉදිරියට අරන් යන සමාගම. ඒතර අපි ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පැත්තේ ගොඩක් ඉස්සරහට ගිහිලා තියෙනවා. එතනදී අපි ERP සිස්ටම් එකක් SAP සිස්ටම් එකක් දාලා තියෙනවා. Salesforce automation සිස්ටම් එකෙන් අපේ සේල්ස් පිළිබඳ විතරක් මොනිටර් කරනවා. ඒ වගේම අපි අන්තර්ජාතික මාකට් එකට යන්න ගොඩක් වැඩ කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි ISO තත්ත්ව සහතික අරගෙන තියෙනවා. එතනින් ISO 9001, 22000, 14001, HACCP, GMP වැනි සහතික අපි ලබාගෙන තියෙනවා. ඒ වගේම අපේ R&D වෙනම යුනිට් එකක් තියෙනවා. එතනදී අපි local and international research institute එක්ක අපි ගොඩක් වැඩ කරනවා. universities උත් එක්කත් අපි ගොඩක් වැඩ කරන් යනවා. ඒ වගේම අපිට තත්ත්ව සහතිකලත් ලැබ් එකක් තියෙනවා. එතනින් අපි ඔක්කොම අපේ incoming outgoing ඒ ඔක්කොම අපේ එන දේවල් මොනිටර් කරනවා, ටෙස්ට් කරනවා. ඒ වගේම අපි latest equipments පාවිච්චි කරන අපේ production process එකට. එතනදී අපි ටැබ්ලට් මැෂින්ස්, කැප්සියුල්, එතකොට ටී පැකින් මැෂින්ස් වගේ ගොඩක් අලුත් උපකරණ පාවිච්චි කරනවා. අපි විශේෂයෙන්ම අපි එක්ස්පෝර්ට් මාකට් එකේදී ජර්මනිය, කැනඩාව, ඇමරිකාව, චෙක් රිපබ්ලික්, ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල අපේ මාකට් එක අපි බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. එතකොට අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා අපේ ඒජන්ට්ස්ලා ඉන්නවා. ඒජන්ට්ස්ලාත් එක්ක එකතු වෙලා තව අපේ මාකට් එක වැඩි කරගන්න, මාකට් ෂෙයාර් එක ඉන්ටර්නැෂනලි එමගේ ලෝකලිත් අපි බලාපොරොත්තු වෙන අපේ මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න. ඒතකොට බීම් හෙල ශ්‍රී ලංකා සමාගම ප්‍රධාන වශයෙන් නවීන තාක්ෂණය, latest technology, traditional knowledge, traditional methodologies ඒවත් එක්ක ඉස්සරහට යන ආතනය.
Centered in the legendary Sitavaka region, Beam Hela Osu Lanka has created a plethora of direct and indirect employment opportunities for Sri Lankans. In addition to common medicinal products indulged in indigenous therapy such as medicinal syrups, ointments, medicinal tablets, medicinal oils, arishta, asava, kalka, churna, guli, and aphrodisiacs, more than 300 non-prescription medicines, including herbal teas and balms, are being produced by this enterprise. අයිබෝන් ඔබ සැමටම බීම් හෙලෝසු ඖෂධ නිෂ්පාදනාගාරය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය මම නිතරම විසිට් කරනවා. දැන් මෙහිදී මම දැකපු දෙයක් තමයි භාවිතා කරන ඖෂධීය අමුද්‍රව්‍ය හැම එකක්ම හරියටම ක්වොලිටි එකට තියෙනවා. අපි කියනවා ජෙනුයින් රෝ මැටීරියල්ස් කියලා. මේ වෙලාවේදී මම උදව් කරනවා රිසර්ච් ඩිවිෂන් එකට අලුතෙන් ආයුර්වේදික් ඩ්‍රග් මැනුෆැක්චර් කරනකොට හොඳ රිසර්ච් ඩිවිෂන් එකක් තියෙනවා. ඒ වගේමයි ක්වොලිෆයිඩ් ස්ටාෆ් එකක් ඉන්නවා. මේ අතර මම බලනවා කොහොමද ප්‍රොසෙස් එක මේ භාවිතා කරන උපකරණ කොහොමද කියලා ඒ හැම වෙලාවෙදීම මම උදව් කරන්නේ විශේෂයෙන්ම ෆාමකොග්නොස්ටිකල් අයිඩෙන්ටිෆිකේෂන් කියලා අපි කියන්නේ ඖෂධ අමුද්‍රව්‍ය නිවැරදිව හඳුනා ගැනීම. ඒ වගේමයි මෙෂිනරි මම පරීක්ෂා කරලා බලනවා ස්ටෝර්ස්, ඒ වගේම පැකින් හැම දෙයක්ම. මම ඔබට කැමති නිර්දේශ කරන්න බීම් හෙලෝසු ඇත්ත වශයෙන්ම නියම ජෙනුයින් ආයුර්වේද ඖෂධ කියලා. ඔබ සැමටම සුබානාගතයක් වේවා. බීම් හෙලෝසු ලංකා අධිපති වෛද්‍ය ශූරී බන්දුල රත්නසිරි ශූරීන්ගේ 21 වෙනි සේවසේ දෙවැනි දශකයේ යුග මෙහෙවර ඉටු කිරීම සඳහා ඔහුගේ නිෂ්පාදන අපේ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව වෛද්‍යවරුන්ගේ නොමද ප්‍රශංසාවට ලක්වුණු නිෂ්පාදන අංශයක්. එපමණක් නොව ඔහු විසින් අලුතෙන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන ඖෂධ සමුදාය ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරවද අවධානයට යොමු විය යුතු ඖෂධ පද්ධතියක් බවයි මගේ හැඟීම. වර්තමාන ලෝකයේම දෑත් ඔසවා අහස දෙස බලා කොරෝනා වසංගතය වැනි ව්‍යාධීන් සඳහා ඖෂධ ඉල්ලීමෙන් පවතින යුගයක මෙම දැවැන්ත නිෂ්පාදන කාර්යයකට අතහිත දීමට බලාපොරොත්තුවෙන් කටයුතු කරන එම ආයතනයේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. With a marketing network providing island-wide coverage, Beam Hela Osu Private Limited has expanded the accessibility of their products to the public via boutiques, grocery shops, pharmacies, and supermarkets. For over 37 years, Beam Hela Osu Private Limited has been a pioneer in carrying out the grave social responsibility of ensuring the well-being of both Sri Lankans and foreigners as one family. While strengthening the traditional bonds and connecting with the public to form a strong chain, the board of directors and the staff of Beam Hela Osu is ready to continue the legacy, popularizing native Ayurveda all across the world. Beam, nature's medicines for a healthy life.